ඉතින් ළමයි ඔයගොල්ලෝ අද thumbnail එක දකින්නද මොකද්ද මම දාලා තියෙන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් ගොඩක් කට්ටිය කියන්නේ මගෙන් කමෙන්ට්ස් දාලා ඉල්ලපු වීඩියෝ එක තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. ඔයගොල්ලෝ දකින්නේ thumbnail එකේ දාලා තිබ්බා government course was private course. ඒ කියන්නේ ඔයා government course එකක් කරන එකද හොඳ නැත්නම් ඔයා private course එකක් කරන එකද හොඳ කියලා තමයි මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක ගොඩක් දේවල් කතා කරනවා. ඔයාලට government course එකක් ලංකාවේ තුලද කරනවා නම් මොනවද තියෙන වාසි අවාසි, ඊට පස්සේ private course එකක් ලංකාවේ තුලද කරනවා නම් මොනවද තියෙන වාසි අවාසි කියලා. වීඩියෝ එක ඉස්සෙල්ලා තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝට මතක ඇති අපි අයන් කියන්නේ අයන් කැම්පස් එකෙන් cyber security course එකක් කරා. ඕන දැන් ඒගොල්ලෝ ethical hacking course එකක් ඕගොල්ලන්ට ලබා දෙනවා මාස 3ක course එකක්. මේ course එක රුපියල් 50000ක් වෙනවා. ඉතින් හැබැයි ඔයගොල්ලෝ මේ SL Gadget YouTube channel එක බලලා යන කෙනෙක් නම් ඔයගොල්ලන්ට රුපියල් 10000ක් උපයක් එක්ක රුපියල් 40000ට මේ course එක කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැති වර්තමානයේදී මේ ethical hacking කියන එකට ගොඩාක් job vacancies තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ training එකක් ඔයගොල්ලෝ ලබා දීමකුත් කරනවා. join වෙන්න කැමති කෙනෙක් ඉන්නවා මෙන්න මේ නම්බර් එකට එහෙම නැත්නම් මේ description එකේ තියෙන WhatsApp group එකට ඔයාලා join වෙන්න. හරි. ඉතින් බලමු එහෙනම් අද මෙන්න මේ topic එකේ මොනවද අපි කතා කරන්න කියලා. වීඩියෝ එක ඉස්සෙල්ලා හැමදාම තමයි මතක් කරන්න ඕනේ. SL Gadget YouTube channel එක subscribe කරන්න, notification button එක tick කරන්න. ඒ වගේම තමයි උතනින් වාඩි වෙලා හොඳටින් අහගන්න. යන් අපි වීඩියෝ එකට. හරි. ඉතින් මෙහෙමයි. වීඩියෝ එකේදී කතා කරන්නේ government courses private course. ඉතින් මම හිතනවා මේක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. මොකද ගොඩක් කට්ටිය comments දාලා ඉල්ලුව එකක් හින්දා. right. ඉතින් මේ government course එකක් කරනකොට වාසි අවාසි සහ private course එකක් කරනකොට වාසි අවාසි තියෙනවා. මම මේක points කිහිපයක් යටතේ කතා කරනවා. එකක් තමයි වැඩි පිළිගැනීමක් තියෙන්නේ මොන පාඨමාලාවන්ද කියන එක. හරිද? ඒ වගේම තමයි ඕගොල්ලන්ට වැඩි job vacancies ප්‍රමාණයක් නැත්නම් ඔයාලට වැඩි රැකියා බෑර්තු ප්‍රමාණයක් තියෙන්නේ මෙන්න මේ මොන පාඨමාලාවන් වලටද? ඒ වගේම තමයි ඕගොල්ලන්ට මේ courses දෙකේ කියන්නේ නැත්නම් private course එකක් government course එකක් කරනකොට යන වියදම සාපේක්ෂව වැඩි මොකේද? ඒ වගේම තමයි මම අවසානයේදී කතා කරනවා මේ ඔක්කොම සංසන්දනය කළා මොකක්ද ඔයගොල්ලන්ට ගොඩක් හොඳ පාඨමාලාවන් කියන එක ගැන. හරි. අපි යම් පළවෙනි පොයින්ට් එකට. right පළවෙනි පොයින්ට් එක තමයි වැඩි පිළිගැනීමක් තියෙන්නේ මොන පාඨමාලාවන්ද? ඒ කියන්නේ government course එකක්ද private එකක්ද? අනිත් එක තමයි මම මේක කියන්නේ මගේ මතේ, ඒ කියන්නේ මට හිතෙන විදිහට තමයි මම මේ කියන්නේ. මේක ඔයගොල්ලෝගේ මතේ comments box එකේ comment එකක් දාන්න. අපි ඒවත් එක්ක ආයෙ වීඩියෝ එක අනිවාර්යෙන් Q&A වීඩියෝ එකක් ගේනවා මම. අපි අරන් එන්න. හරි. ඉතින් වැඩි පිළිගැනීමක් තියෙන්නේ මොන පාඨමාලාවන්ද කියන එක තමයි. පිළිගැනීම කියන එක. එහෙම නැත්නම් අපි දන්නවා course එකක් කරාම මේ course එකේ certificate එකේ පිළිගැනීම කියන එක. හරිද? මේක ගත්තොත් මේ කොටස් දෙකකට කඩන්න පුළුවන් ළමයි. එකක් තමයි ලංකාව ඇතුළත පිළිගන්න එක. ඒ වගේම තමයි වෙනත් රටවල් වල පිළිගන්න එක. හරි. ඉතින් අපි ගමු මුලින්ම මෙන්න මේ ලංකාව ඇතුළත පිළිගැනීම කියන එක. හරිද? මේ ලංකාව ඇතුළත පිළිගැනීම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ලංකාව ඇතුළත government course එකක් එහෙම නැත්නම් කියනවා රාජ්‍ය පාඨමාලාවක් රජය විසින් ලබා දෙන පාඨමාලාවකට තියෙන පිළිගැනීම වැඩි පෞද්ගලික පාඨමාලාවකට වඩා. හරිද? ඔයගොල්ලෝ දන්නවා ඇති UGC එකෙන් recognize කරපුවා තියෙනවා. ඒ වගේම තමයි NVQ certificates ලබා දෙන ඒවා තියෙනවා. ඉතින් මෙන්න මේවා ලබා දෙන රාජ්‍ය ආයතන තියෙනවා. ඉතින් මේ රාජ්‍ය ආයතනයෙන් ඔයගොල්ලෝ ලබා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ලංකාව ඇතුළත තියෙන පිළිගැනීම වැඩි. හරි මම වැඩි වෙලා ගන්න නැහැ. ඒ වගේම තමයි අනිත් එක තමයි පිට රටවල් වල තියෙන පිළිගැනීම. right ඉතින් පිට රටවල් වල තියෙන පිළිගැනීම ගත්තොත් එහෙම මෙන්න මේක පොඩ්ඩක් කරුණු දෙකකින් මම කියන්න ඕනේ. එකක් තමයි දැන් ඔයගොල්ලෝ ලංකාව ඇතුළත රාජ්‍ය ආයතනයක කරලා රාජ්‍ය ආයතනයක් විසින් ලබා දෙන certificate එකක් එහෙම නැත්නම් රාජ්‍ය ආයතනයක් විසින් ලබා දෙන සහතික පත්‍රයක් සහිතව ඔයා වෙනත් රටක රැකියාවට අයදුම් කරනවා. එහෙම වුණොත් එහෙම ඒක රාජ්‍ය ලාංඡනයේ සහිතව එහෙම නැත්නම් රාජ්‍ය විසින් ලබා දෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ඔයාට පිළිගැනීමක් තියෙනවා. හැබැයි උදාහරණයක් කියන්නම් මම ඔයා NVQ course එකක් කරනවා. NVQ course එකක් කරලා NVQ certificate එකක් එක්ක ඔයාලා වෙනත් රටක experience එකක් වෙනත් රටට apply කරනවා. ඔන්න එතකොට ඔයාලා පිළිගැනීමක් තියෙනවා. හරිද? හැබැයි ලංකාවේ රාජ්‍ය ආයතන හරිද? නැත්නම් ලංකාවේ ලබා දෙන රාජ්‍ය ඉන්ස්ටිටියුට්ස් තියෙන්නේ. මේවා වෙනත් රටවල කැම්පස් එක්ක එකතු වීමක් එක්ක එහෙම නැත්නම් ඒගොල්ලොත් එක්ක පාර්ට්නර්ෂිප් එකක් එක්ක ලංකාව ඇතුළත ඔයගොල්ලන්ට සහතික පත්‍ර ලබා දෙන්නේ නැහැ. ඒක ලබා දෙන්නේ නැහැ කියන්නේ අඩුයි ගොඩක්. හරි නැතිම තරම්. හැබැයි පෞද්ගලික විශ්වවිද්‍යාල ගත්තොත් එහෙම නැත්නම් පෞද්ගලික ආයතන ගත්තොත් එහෙම ඒගොල්ලෝ මේ වෙනත් රටවල් උදාහරණයකට UK, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත වගේ රටවල් සමග ඒවයි තියෙන විශ්වවිද්‍යාල සමග පාර්ට්නර්ෂිප් දාගෙන නැත්නම් කොලැබොරේෂන් ඇති කරගෙන ඔයාලට ඒගොල්ලොන්ගේ ලබා දෙන සර්ටිෆිකේට් එක මේ ආයතන හරහා ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔයාලෝ දන්නවනේ ගොඩක් යුනිවර්සිටි. හැබැයි අන්න ඒ වගේ සර්ටිෆිකේට් එකක් ඔයාලෝ ගත්තොත් එහෙම දැන් ඒ වගේ සර්ටිෆිකේට් එකක් ගන්න ඕගොල්ලන්ට වෙනත් රටකට යන්න ඕනේ නැහැ. මෙහෙ ඉන්ස්ටිටියුට් එකෙම ගන්න පුළුවන්.
අන්න එහෙම කරොත් එහෙම ඔයාලට ඒ රටවල් වල පිළිගැනීම වැඩි. මොකද ඔයාලට ඒ රටවල් වලම තියෙන යුනිවර්සිටි එකකින් හම්බෙන සර්ටිෆිකේට් එකක් තමයි මේ රටේ මේ යුනිවර්සිටි එකකින් හම්බෙන්නේ. ඉතින් මොකද එහෙම වුණොත් එහෙම සෑහෙන පිළිගැනීමක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් මම මෙහි ඒ වගේ ඩිග්‍රියක් කළා මාස්ටර් වලට ඇප්ලයි කරනවා නම් ඒ යුනිවර්සිටි එකට ඔයාලට ඒක අනිවාර්යෙන් පිළිගන්නවා. ඊට අමතරව ලොකු බෙනිෆිට්ස් හම්බ වෙනවා. IELTS way off හම්බ වෙනවා. ස්කෝලර්ෂිප්ස් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ ලොකු බෙනිෆිට්ස් ප්‍රමාණයක් හම්බ වෙනවා. අන්න ඒ වගේ එකක් කරොත් ඉතින් මෙන්න පිටරටවල පිළිගැනීම කියන එක මම ඒ අතින් ගත්තොත් එහෙම රැකියා පැත්ත නෙමෙයි මම ගත්තොත් එහෙම এডুকেෂන් නැත්නම් ඔය ඩිග්‍රීස් පැත්ත ගත්තොත් එහෙම මට සාමාන්‍යයෙන් ප්ලස් මාර්ක් එක දෙන්න පුළුවන් ප්‍රයිවට් කෝසස් වලට. හරිද? මම එකින් එකට තමයි කියාගෙන යන්නේ. හරි. ඔන්න ඔක තමයි පිළිගැනීම කියන එක ගත්තොත් එහෙම වැඩි. ඊළඟට ජොබ් වර්කන්සීස් නැත්නම් කියන අපි ලංකාවේ පෞද්ගලික කෝසස් වලටද ජොබ් වර්කන්සීස් වැඩි, ලංකාවේ රාජ්‍ය කෝසස් වලට නැත්නම් කියන ගවර්න්මන්ට් කෝස් වලටද ජොබ් වර්කන්සීස් වැඩි කියලා. ඕකත් අර වගේම කොටස් දෙකකට කඩන්න පුළුවන්. ලංකාව ඇතුළත තියෙන ජොබ් වර්කන්සීස් ඒ වගේම තමයි ලංකාවෙන් පිටත තියෙන ජොබ් වර්කන්සීස් කියලා. ඉතින් ලංකාව ඇතුළත තියෙන ජොබ් වර්කන්සීස් ගත්තොත් එහෙම කතාවක් නැහැ. ලංකාව ඇතුළත ගොඩාක්ම පිළිගැනීමක් තියෙනවා. රජය විසින් ලබා දෙන ඩිග්‍රී එකක් ඩිප්ලෝමා එකක් කරපු කෙනෙක් නම් ඕගොල්ලන්ට ලංකාව ඇතුළත ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවෙන් පිටත ගත්තොත් එහෙම ඒත් එහෙමයි. කියන්නේ වෙනත් රටවල් වල ගත්තොත් එහෙම NVQ සර්ටිෆිකේට් එක ඒ වගේ රාජ්‍ය ආයතන වලින් ලබා දෙන ඒවයි ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම තමයි දැන් පෞද්ගලික ආයතන පැත්තට ගත්තොත් එහෙම පෞද්ගලික කෝස් එකක් කරනවා ළමයි මේකෙදි නිකන් අර සෑහෙන ඕගොල්ලෝ අහු වෙන එකක් තියෙනවා. එකක් තමයි ලංකාවේ පෞද්ගලික ඉන්ස්ටිටියුට්ස්. එහෙම නැත්නම් ගත්තොත් එහෙම ලංකාවේ පෞද්ගලික ආයතන සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. හරිද? උදාහරණයක් ගත්තොත් එහෙම ඔක ගත්තොත් 1000 2000 5000 කොයිටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා කෝසස් ලබා දෙන ආයතන. ඉතින් ඔය හැම ආයතනයකින්ම ඔයගොල්ලන්ට පිළිගත් සහතික පත්‍රයක් ලබා දෙන්නේ නැහැ. පිළිගත් සහතික පත්‍රය ලබා දෙනකොට ඒගොල්ලෝ නිකන් කම්පැනියක් විදිහට රෙජිස්ටර් කරලා ඒක කිසිම UGC recognition එකක්වත් නැත්නම් කිසිම NVQ certificate එකක්වත් එහෙම නැත්නම් ඒක වෙනත් අර පෞද්ගලික වෙන රටක මේ යුනිවර්සිටි එකක් recognize කරපු එකක්වත් ඕගොල්ලන්ට ලබා දෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම එකකට ඕගොල්ලෝ මේ වුණොත් එහෙම ඔයාලගේ අන්නේ පාඨමාලාවට අදාළ ජොබ් ඒ කියන්නේ ඒවට අදාළ ඒ certificate එකට අදාළ ජොබ් එක සමහරකට ඔයාලට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ පෞද්ගලික කෝස් එකක් කරන නැත්නම් ඔයාලා ප්‍රයිවට් කෝස් එකක් කරනවා නම් ප්‍රයිවට් ආයතනයේ කෝස් එකක් කරනවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න ඕනේ ඒ ආයතන විසින් ලබා දෙන සර්ටිෆිකේට් එක මොකද්ද? මේ සර්ටිෆිකේට් එක මොකද්ද කියලා බැලුවට වැඩක් නැහැ. මේ සර්ටිෆිකේට් එක කොහොමද කියන්නේ දෙන්නේ? ඔයගොල්ලන්ට UGC ද NVQ ද නැත්නම් වෙනත් යුනිවර්සිටි එකකින්ද වෙනත් යුනිවර්සිටි එකක් කියන්නේ වෙනත් රටක තියෙන යුනිවර්සිටි එකක් කරා ලබා දෙනවද? එහෙම ලබා දෙනවා නම් ඒගොල්ලෝ ඇත්තටද ලබා දෙන්නේ? හරිද? නැත්නම් බොරුවටත් පුළුවන් නෝවා තියෙනවා කියලා දන්න. අන්න ඒ වගේ ඕගොල්ලෝ බලන්න ඕනේ. අන්න එහෙම වඩ ලබා දෙනවා නම් ඒවට ජොබ්ස් තියෙනවා. දැන් මෙහෙම ඇත්තටම සර්ටිෆිකේට් එකකට ජොබ් එකක් හම්බ වෙනවා කියලා එකක් නැහැ. ඕගොල්ලොන්ට තියෙන එක්ස්පීරියන්ස් එකට ඕගොල්ලොන්ට තියෙන දක්ෂතාවයට තමයි ඔයාලට ජොබ් එක හම්බෙන්නේ. හරිද? ඉතින් ඒ වුණාට බලන්න ඕනේ ඒකත් අනිවාර්යෙන් බලන්න ඕනේ. සල්ලි දීලා කරනේවනේ. හරි ළමයි. ඉතින් එහෙනම් ජොබ්ස් පැත්ත ගත්තොත් එහෙම ඕකෙදී කියන්න පුළුවන් අර පිට රටවල ජොබ්ස් වලට ගියොත් එහෙම වැඩිපුර පෞද්ගලික ආයතන දැන් ප්‍රයිවට් කෝසස් වලට ගත්තොත් එහෙම තියෙනවා ජොබ්ස් ප්‍රමාණයක්. ඒ වගේම තමයි ලංකාව ඇතුළත නම් ගවර්න්මන්ට් තමයි තියෙන්නේ. හරි. ඉතින් ඒක මං කියනවා දෙවෙනි එකත් ඔයාලට අවුල නැහැ. තුන්වෙනි එක ගත්තොත් තමයි වියදම. වියදම ගැන කිව්වොත් නම් ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඕනිම එකක් ඕක අපිට වචන දෙක හතරකින් පහකින් ඉවර කරන්න පුළුවන් ගත්තා වියදම වැඩි පෞද්ගලික කෝසස් වල නැත්නම් ප්‍රයිවට් කෝස් වල වියදම වැඩි ගවර්න්මන්ට් කෝස් වලට සාපේක්ෂව. හරිද? අපි එක්සැම්පල් එකක් ගත්තොත් එහෙම ඕපන් යුනිවර්සිටි එකේ යන ඩිග්‍රී එකකුයි පෞද්ගලික විශ්වවිද්‍යාලයක යන ඩිග්‍රී එකකුයි ගත්තොත් එහෙම ඒ දෙකට සාපේක්ෂව අර ගවර්න්මන්ට් එකේ තියෙන වැඩි. ඉතින් අන්න එකයි හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔය වියදම කියන එක ඒගොල්ලෝ හම්බෙන බෙනිෆිට්ස් මත ඒවත් බලන්න ඕනේ. හරි දැන් ඕගොල්ලන්ට හිතන්නකෝ ඔයා සමහරකට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඔයා ඉගෙන ගත්තොත් එහම ඔයාලට හම්බෙන බෙනිෆිට්ස් වැඩි වෙන්න පුළුවන්. හරිද? දැන් ඔය වියදමත් එක්ක බෙනිෆිට්ස් කතා කරොත් මොකද පහසුකම් වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ ලෙක්චර් පැනල් එක වෙන්න පුළුවන්. ඔයාලට කම්පියුටර් IT ඇක්සස් අනම්මන ඔය වගේ ඒවා ගත්තොත් එහෙම ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් අනම්මන හරි ඉතින් ඒ වගේ දේවල් ගත්තොත් එහෙම බෙනිෆිට්ස් වැඩි. හැබැයි වියදමට සාපේක්ෂව කියන්නේ වියදමත් එක්ක ගත්තොත් එහෙම වියදම වැඩි. ඒ කියන්නේ ගාණ වැඩි. හැබැයි ඔයාලට බෙනිෆිට්ස් වැඩි. හරිද? ගවර්න්මන්ට් ආයතන වල ගත්තොත් එහෙම වියදම අඩුයි. බෙනිෆිට්ස් ඒ වගේම තමයි අඩුයි. බෙනිෆිට්ස් කියන්නේ ඔයාලට අපේ පහසුකම් අඩුයි. අන්න ඒ වගේක් තියෙනවා. ඉතින් හැබැයි වියදම විතරක් අපි සම්පූර්ණයෙන් බැලුවොත් එහෙම ඒ කියන්නේ ගහලා තියෙන කොස්ට් එක බැලුවොත් එහෙම සාමාන්‍ය ඩිග්‍රී එක ගවර්න්මන්ට් එකේ තියෙන ඩිග්‍රියට වඩා පෞද්ගලික ඩිග්‍රී එකක් කෝස් එකක් ගත්තොත් එහෙම ඔයාලට යන වියදම වැඩි. රයිට්. වියදමත් හරි. ඔන්න දැන් අපි යනවා අන්තිම පොයින්ට් එකට. ඒ තමයි මේ ඔක්කොම සංසන්දනය කරලා ගත්තොත් එහෙම ලංකාවේ වැඩියෙන්ම හොඳ ගවර්න්මන්ට් කෝස්ද එහෙම නැත්නම් ප්‍රයිවට් කෝස්ද? ළමයි ඔයාලට තේරෙන්නේ නැති මම කතා කරපු පොයින්ට්ස් ටිකෙන්ම
මේකෙදී ගවර්න්මන්ට් කෝස් එකක් හොඳයි කියලා කියන්නත් අපිට සාධක නැහැ. හැබැයි ගවර්න්මන්ට් කෝස් එකක් නරකයි කියලා කියන්නත් අපිට සාධක නැහැ. ඒ වගේම අනිත් පැත්තට පෞද්ගලික කෝසස් විතරක් හොඳයි සහ පෞද්ගලික කෝසස් විතරක් නරකයි කියන සාධකක් නැහැ. හරිද? ඒක ගත්තොත් එහෙම සෑහෙන්න ඒවා අනුව වෙනස් වෙනවා. සමහරක් තියෙනවා අපි ඉගෙන ගන්න ඒවා, ඒ කියන්නේ සමහරක් පාඨමාලාවන් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ඉගෙන ගන්න ඩිග්‍රියක් තියෙනවා. මේකට අදාළ ඒ ඩිග්‍රිය පෞද්ගලික රාජ්‍ය ආයතනයකින් අපිට ලබා ගන්න බෑ. හිමොත් ඒ වගේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ලබා ගන්න වෙනවා. ඒ වගේම තමයි පෙළක් ඒවා තියෙනවා අපිට දැන් අර වියදම් පැත්තෙන් ගත්තොත් වියදම අඩුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් කරගන්න පුළුවන් නැත්නම් රාජ්‍ය ආයතනයකින් කරගන්න පුළුවන්. හැබැයි ඒවා පෞද්ගලික විශ්වවිද්‍යාල කරන්න ගියොත් පෞද්ගලික ආයතන කරනකොට ලොකු ගාණක් යනවා. හරිද? ඒ වගේ ගත්තොත් එහෙම අන්න ඒ වගේ. හරිද? ඒ කියන්නේ අපි කරන කෝස් එක අනුව අපි කරන ඩිග්‍රී එක අනුව ඒක අපිට වෙනස් වෙනවා. හරිද? ඒක අපි කරන ඩිග්‍රියම උදාහරණයක් කියනවා මම කම්පියුටර් ඩිග්‍රියක් කරනවා නම් ඒකට අදාළ රාජ්‍ය ආයතනයකින් ඊට වඩා හොඳ ඩිග්‍රියක් කරගන්න පුළුවන් අනේ පෞද්ගලික ආයතනවල වඩා. අපි උදාහරණයක් කිව්වොත් එහෙනම් මම උදාහරණයක් කියන්නේ මම මොකද ඉංජිනේරින්ග් කෝස් එකක් කරනවා නම් ඒක රාජ්‍ය ආයතනයට වඩා හොඳ කෝසස් පෞද්ගලික ආයතනවල තියෙන්න පුළුවන්. හරිද? එහෙනම් අපිට මෙන්න මේක හොඳයි කියලාම කියන්න බෑ. හැබැයි අර මම පොයින්ට් වශයෙන් කිව්වේ ඔයාලට වියදම benefits ඊට පස්සේ ගත්තොත් එමේ jobs ප්‍රමාණය පිටරට තියෙන jobs ප්‍රමාණය වැඩි පිළිගැනීම. ඉතින් මෙන්න මේ වගේ points මත අපිට කඩන්න පුළුවන්. සමස්තයක් වශයෙන් මෙන්න මේක හොඳයි මේක නරකයි කියලා කියන්න බෑ. මොකද ලංකාවේ ඇතුළත තියෙන පෞද්ගලික පාඨමාලාවන් හොඳයි, ඉන්ස්ටිටියුට්ස් හොඳයි, වගේම තමයි රාජ්‍ය ඉන්ස්ටිටියුට්ස් හොඳයි, කෝසස් හොඳයි. මොකද අපි කරන පාඨමාලාව අනුව වෙනස් වෙනවා. හරි. ඉතින් මම හිතනවා එනවා ඔයගොල්ලන්ට හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා අද වීඩියෝ එකේදී. අද මම කතා කරේ මෙහෙම කතා කරමු government degrees versus private degrees වගේ තමයි මම අද කතා කරේ. government course versus private course. ඉතින් මම හිතනවා හොඳ අයිඩියා එකක් යනවා. අයිඩියා එක ආව නම් අනේ වීඩියෝ ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්නවත් අමතක කරන්න බෑ. ඒ වගේ තමයි SL Gadget YouTube channel එක subscribe කරලා තියන්න. අපි ගිහින් එන්න. හිතමු ඔයගොල්ලන්ට සුබ දවසක්.